මිතුරියගේ රුපියල් ලක්ෂ 9ක් වටිනා රන්මාලය මිතුරියට හොරෙන් උකස් කළ ජනප්‍රිය රංගන ශිල්පිනිය අධිකරණයට ඉදිරිපත් කරයි. මිතුරියකගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන්මාලයක් ඇගේ අනුදැනුවකින් තොරව උකස් කර රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සුප්‍රසිද්ධ නවක නිලියක් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට මෙම රන්මාලය උකස් කර ඇති බවට හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අද දින ඇයව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී සහකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ අදාළ රන්මාලය උකස් කර ඇති බවත් එය බේරාගෙන නැවත හිමිකරුට ලබා දීමට තම සේවාදායිකාව සූදානම් බවත්ය. කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියව කළ අතර අදාළ රන්මාලය පොලිසිය භාරයටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියා. මෙම නඩුව නැවත අප්‍රේල් මාස 22 වන දින කැඳවීමට නියමිත අතර එදිනට අදාළ රංගන ශිල්පිනිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වනවා. මෙහි නවතම තොරතුරු ඉදිරියටත් රැගෙනීමට අප සූදානම්. සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.